හැමෝම ඊ타මත්ම අසතුටින් කතා කරන මේ ඉටිසලඹයින්ගේ දර්ශනයක් තමයි මේ දිස්සෙන්නේ. ඔබට පේනවා ඇති ඇත්තටම ඊ타මත්ම කාර්යක්ෂමයි මේ සත්තු. මේ බලන්න වේගෙන් ගමන් කරන්නේ. ඉතින් දැන් මේ තවදුරටත් බැලුවොත් මේ මම මේ එකතු කිරීමක් කරා. විශාල ප්‍රමාණයක් මේ ජනපදවල මේ පැණි අස්සනු නෙලාගෙන සුළු කාලයයි ගත වුණේ. අපිට ඒවැ තියෙන වද ඉවත් කරන්න පොඩ්ඩක් ප්‍රමාද වීමක් වුණා. ඊට පස්සේ යටලැල සුද්ධ කරන්න ප්‍රමාද වීමක් වුණා. ඔබට පේන ඇති කොයිතරම් ප්‍රමාණයක් මේ ආක්‍රමණය කරලාද කියලා මේ ඉන්නේ ඒ ඉටිසල්ඹය. ඉතින් මේක මේ ස්වභාවික මීමැසි පාලනයේදී අත්‍යවශ්‍ය සත්වයක්. මේක මීමැසි ජනපදත් එක්කමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. නමුත් මේ මීමැසි පාලනය කියන එකේදී එහෙම නැත්නම් අපි මේ ස්වභාවික මීමැසි පාලනය නැතුව අපි කතා කරන මේ බී කීපින් කියන එකේදී මේ ගෘහ ආස්තිතව කරන මේ බිඟු උයන් වැඩසටහන් වලදී නම් මෙයාගෙන් කිසිම සහනයක් නැහැ ජනපදවලට. ඊටාම කනගාටුදායක තත්ත්වයක් තමයි ජනපදවලට අත් වෙන්නේ. ඉතින් සමහරු කියනවා මේක අපිට පුළුවන් පහසුවෙන්ම මේකට මුණ දෙන්න කියලා. නමුත් ඒ කිව්වට අපිට සමහර අවස්ථාවලදී අපි කාර්යබහුල වීමත් එක්ක සුළු අත්පසු වීමක් නිසා මේ ජනපදවලට මේගොල්ලෝ ආවට පස්සේ මේ හමන දුර්ගන්ධය නිසාත් මේ ජනපද හැර යාම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේසා විශාල මේ විනාශයක් සිද්ධ වෙන්න ගත වෙලා තියෙන සතියක් හෝ දෙකක්. කියන්නේ ජනපද ආශ්‍රිතවමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. පොඩි ඉඩක් ලැබුණු සැනින් ඔබට පේනවා ඇති ඉතාමත්ම දරුණු ලෙස මේ වද සියල්ල ආහාරයටගෙන මේ උන්නතරම් ප්‍රමාණයක් වර්ධනය වෙලාද දහස් ගාණක් මේක ජනපදයක් තුල වර්ධනය වෙලා. ජනපදය හැර ගිහින් නෑ. නමුත් විශාල විදිහට ජනපදයේ ඉතාම කුඩා වෙලා පවත්තාවටපත් වෙලා තිබුණා. මම රැජින හිටපු නිසා යම් මට්ටමකට අලුත් වදයක් මේ ස්ථාපිත කරලා යන්තම් ඒක ස්ථාවර කරගන්න කටයුතු කරමින් ඉන්නවා. නමුත් මේක තමයි ගැටලුව. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ මේ தත්ත්වය තුල පැණි අස්වනු නෙලා ගැනීමෙන් අනතුරුව අනිවාර්යයෙන්ම අනවශ්‍ය වද ඉවත් කරලා පුළුවන් තරම් වද ප්‍රමාණය අඩු කරලා ජනපදයේ ශක්තිමත් කරන්න අවශ්‍ය කරන ආහාර ලබා දීලා ආරක්ෂාව ලබා දෙන්න. එහෙම නැත්නම් ඕනෑම ජනපදයක් අස්වනු නෙලා ගැනීමෙන් අනතුරුව ඇතිවන ඒ වර්ෂා තත්ත්වයන් ඒ වගේම අහේනි කාලයත් එක්ක විශාල වශයෙන් ඒ ඉදිරි ගමන අඩාල වෙන්න පුළුවන්. ඉතින් ඒ පණිවිඩය ගෙන එන්නයි අලුත් අවුරුද්දේ මම ඔබට කතා කරේ. අපේ බිඟුතුරු අඩවියත් එක්ක මේ අවුරුද්දෙත් රැඳී සිටින්න අපි ඔබගේ ගෙවත් වූ එහෙම නැත්නම් ඔබගේ බිඟු උයන පරිස්සම් කරගන්න අපිට දෙන්න පුළුවන් හැම අදහසක්ම හැම අත්දැකීමක්ම ඔබත් එක්ක බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා.